ඔන්න අදත් කතාරාලාව අලුත් කතාවක් අරගෙන අලුත් සුරංගනා කතා අහන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. දුර ඈත පළාතක පුංචි ගමක් තිබුණා. මේක තිබුණේ කඳුපන්ති දෙකක් මැද. මේ ගම මැදින් හරිම ලස්සන ගඟකුත් ගලාගෙන ගියා. මේ ගමේ හිටියා යාළුවෝ තුන්දෙනෙක්. කොමී බණ්ඩියා හරියටම දික වෙද්දි මෙතනට එන්නනේ අපි කතා වුනේ. ඒකනේ හිච්චෝ. තාම නෑනේ මේ තඩියා. ෂුවර් එකටම කොහෙට හරි වෙලා මොන හරි ගිලිනවා ඇති. කියන්න බෑ ඉතින්. මිනිහට කැමින්තොර ලෝකයක් නෑනේ. මේ දෙන්නේ කතා බහෙන්ම ඕගොල්ලන්ට තේරෙනවා ඇතිනේ බණ්ඩියා ගැන. මෙයාගේ විනෝදාංශය තමයි කෑම කන එක. කොයි වෙලේ බැලුවත් මොන හරි කටේ. සතියට දෙතුන් වතාවක්වත් අඹ හොරගම් කරන්න ගිහිල්ලා අඹ නැන්දගෙන් ගුටි කන එක මෙයාගේ ජීවිතේ එක කොටසක්. ඔන්න අද අඹ නැන්ද චුට්ටක් එහෙම වෙනකන් ඉඳලා මෙයා වැඩ පටන් ගන්නවා. දෙයනේ මේ වගේ සුවඳ ටිකක් වැඩිපුරම ගන්න ඕන. මේක අදත් අඹ ගොඩෙන් භාගයක්ම හොරකම් කරලානේ. ඔහොම අඹ හොරකම් කරාම මම මොනවද විකුණන්නේ? නැන්ද බණ්ඩිය හොයන අතරේ මෙයා එතනින් මාරු වෙලා යාළුවෝ දෙන්නා හම්බෙන්න එනවා. මේ අඹ රහට ගුටියක් දෙකක් කෑවට නම් පාඩු නෑ. ආන් සුද්ද අපේ බඩජාරියා අදත් අඹ හොරකම් කරලා. මෙයා නම් කවදාවත් හැදෙන්නේ නැහැ හිච්චු. ඩබල මං පරක් වුණා කියලා දෙන්න මට බැනද හිටියේ. නැතුව ඉතින් දෙකට එන්න කතා වුණේ. දැන් වෙලාව 3යි. අනික ඔය නැන්දට වද දෙන එක නවත්තනවා බණ්ඩියෝ. සතියට දෙතුන් වතාවක් තඹ ගෙඩියක් කෑවේ නැත්තම් හිතට හරි නෑ වගේ සුද්දෝ. එහෙම කන්න ඕන සල්ලි දීලා ගන්නවා බණ්ඩියෝ. හරි බලමුකෝ. මේ තුන් දෙනා එකතු වෙලා හැමදාම හවසට සරුංගල් යවනවා. ඔන්න හුළඟක් එනවා බණ්ඩියෝ. අතරින්න සරුංගලේ. ඉතින් මේ තුන් දෙනා ටික වෙලාවක් මේ වගේ සෙල්ලම් කර ඉන්නවා. අනේ මටත් පොඩ්ඩක් ඕක යවන්න දෙන්නකෝ. මෙන්න නූල. ඔයත් පොඩ්ඩක් යවන්නකෝ. මායි සුද්දා මේක දැන් යවුවනේ. ඔන්න බණ්ඩියත් නූල අරගෙන මේ සරුංගලේ යවන්න පටන් ගන්නවා. ටික වෙලාවක් මෙහෙම ඉද්දි එකපාරටම සැරහුලම් පාරක් ඇවිත් මේ සරුංගලේ නූල කඩාගෙන යනවා. අයියෝ ඉවරයි. අන්න සරුංගලේ කඩාගෙන යනවා. මේ හුළඟ එකපාරටම සැර වුණානේ. වැඩි හිතන්න එපා. ඕක කොහේ හරි ගිහින් නතර වෙයිනේ. ඊට පස්සේ ගිහින් ආය අරගමු. දැන් ඉතින් කට්ටියම හුළම් පාර නතර වෙනකන් සරුංගලේ දිහා බලාගෙන ඉන්නවා. ඔන්න හුළම් පාර අඩු වෙනවා වගේ. සරුංගලේ පාත් වෙනවා. ඒ වුණාට සරුංගලේ හිමීට පාත් වෙන්නේ ගඟ මැදටනේ. මං අල්ලන්න. ගඟ මැදට යන්න එපා බණ්ඩියෝ. ඔය ගැඹුරු ඇති. ඔහොම නවතින්න. හිච්ච කියන දේ ගණන් ගන්නේ නැතුව බණ්ඩිය සරුංගලේ අල්ලන්න දුවනවා. කොහොම හරි බණ්ඩිය සරුංගලේ අල්ලන්න හිතාගෙන ගඟ මැදටම එනවා. මෙච්චර දුරක් ආවට පස්සේ තමයි මෙයාට මතක් වෙන්නේ මෙයාට පීනන්න බෑ කියලා. අයියෝ පපුව ළඟටම වතුර. සැර වතුර පාරක් ආවොත් නම් මං විනාසයි. මෙහෙම හිතලා තප්පරයක්වත් ගියේ නැහැ. වතුර පාරේ ඉන්නම සැර වෙන්න පටන් ගන්නවා. මාව බේරගනියෝ. ඉන්න වතුර පාර සැර වෙනවා. විනාසයි. බණ්ඩියට පීනන්න බෑ නේද? බය වෙන්න එපා බණ්ඩියෝ. පුළුවන් තරම් යුරෝප පැත්තට එන්න බලන්න. මේ දෙන්න මොනා කිව්ව බණ්ඩිය නම් හොඳටම කලබල වෙලා ඉන්නේ. මෙයා හිමීට වතුර පාර දිගේ පහළට ගහගෙන යනවා. ඉතින් මේ කතාව අදින් නම් ඉවර වෙන්නේ නැහැ. ඊළඟ කොටස් ටික බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.